පැහැදිලි ලෙස මලාල්කාන්ත ඇමතිවරයා ඒ කරන ලද ප්‍රකාශය වහා මිල්ලාස්කරණය වෙන සමාව වචනය කරන තමන් නියෝජනය කරන්නේ සෙන්කරගල පුරව දේශපාලන නායකත්වය. එතන ඉඳගෙන තමයි මිහිඳු මහරහතන් වහන්සේ බුද්ධ ආගම ගෙනාවු ඒ ඓතිහාසික මිහින්තලයට කරපු අපහාසය. අපේ මිහින්තලේ හාමුදුරුවෝ අයින් කරන්නේ. මිහින්තලයටනේ මිහිඳු හාමුදුරුවෝ වැඩි. ඒතර මිහිඳු හාමුදුරුවෝ වනචාරිද? මේ කැලවල වල ඉඳලා හැංගි මේ රටේ සියලුම UMP පරණ සංවිධායක UMP නායකයෝ ස්වාමින් වහන්සේලා කලාකරුවෝ අමුමුයි ඝාතනය කරලා දැන් එනවා මේගොල්ලෝ බෝපැලවෙන්නේ. ඒ අප්පු හමිලා තමයි දැන් අද අවිල්ලා මහානායක හාමුදුරුවෝ හම්බෙලා වැඳලා මේ පැත්තෙන් අම්මේ මුත්‍ති නැති වෙන්නේ බුද්ධ දාසෙන්ට ගහනවා. මෙයාලා කයිතන් ආණ්ඩුවක්. මෙයාලා මේ කියන දේ නෙමෙයි කරන්නේ. මෙයාලට දුන්නේ මේ සිස්ටම් වෙනස් කළා පහුගිය කාලේ වෙච්ච ආණ්ඩුවල ඒ 75 වසරක සාපේලු ඒගොල්ලෝ කරපු දේවල් නැති කරලා වැඩ කරන්නේ. අද වැඩ නෙමෙයි මෙයාලා කරන්නේ මඩ ගහන එක. අද මෙයාලගේ ප්‍රධානම ටාගට් එක බඩපත් ලැබෙන්නේ මේ රටේ බුද්ධ ශාසනය. ශාසනික මෙහෙවරක් කරන ස්වාමින් වහන්සේලාට දැඩි ලෙස ඉලක්කල ප්‍රහාර කරනවා. මෙයාලගේ අනුගාමිකයෝ සහ මෙයාලගේ කැබිනට් ඇමතිවරු තවවෙන්තුරේ සම්බන්ධව සමාව අයිදීමක්වත් ඒ සම වෙච්ච වැරද්දට අතපසුම ප්‍රකාශ කරලා නැහැ. නිසා අපි මේ ප්‍රකාශය ගන්නතුරු මේ සටන අපි අරගෙන යනවා මතක තියාගන්න. මහජන උපයෝගිතා කොමිසම සභාව රුජු තීන්දුවක් අරගෙන තිබෙනවා. විදුලි බිල 11.57කින් වැඩි කිරීම ඒක අනුමත නොකර විදුලි මණ්ඩලයේ යෝජනාව ප්‍රතිදැමීම සම්බන්ධව මහජන උපයෝගිතා කොමිසම සභාවට ස්තුති කරන්නත් ඒ වෙනුවෙන් පෙනී හිටපු විදුලි පාවිච්චි කරනන්ගේ සංගමයේ ස්වේච්ඡා සංවිධාන සිවිල් සංවිධාන විපක්ෂ නායකවරයා ඇතුළු ඒ විපක්ෂයේ කණ්ඩායම් පන්දම් අරගෙන හුළුවිලි අරගෙන මහා රාත්‍රියේ මග දෙපස විදුලි බිල වැඩි කිරීමට එරෙහිව මහා සංඝයා වහන්සේලා පවා අදහස් පළ කරා. ඒකේ ප්‍රතිඵලයක් මත තමයි මේ තීන්දුව හකුලා ගන්න උනේ. මේ ආණ්ඩුව ආවේ විදුලි බිල ජනතාවට අඩු කරලා පොහොසත් රටක් ලස්සන ජීවිතයක් හදන්න. හැබැයි මේ යන විදියට IMF යෝජනාවලිය තුල පොහොසත් රටක් වුණත් පොහොසත් මණ්ඩලයක් හදලා දුප්පත් පාරිභෝගික හදන්න තමයි මේ හදන්නේ. විදුලි බිල වැඩි කිරීමේ යෝජනාවලිය මණ්ඩලයේ මහත්තුරු ඉදිරිපත් කරේ පොඩි මිනිහට අඳුරේ ඉන්න වැඩක් හදුවේ. පොඩි මිනිහට සතුටෙන් ඉන්න පොඩි මිනිහට ආලෝකයෙන් ඉන්න වැඩ පිළිලක් නෙමෙයි. පොඩි මිනිහගේ දාලා තියෙන බල්බ් එකත් ඕෆ් කරන යෝජනාවක් තමයි අපහමිලා දැම්මේ. මෙයාලට තව වෙනතුරු බැරිලා තිනවා විකල්ප බලශක්තියේ විකල්ප විදුලි ක්‍රියාවලට යන්න. මේගොල්ලොන්ට ඉරවුවෙන් කොමිෂන් ඇතින්දා ගල්ලංගුරු සහ ඩීසල් වලට මේගොල්ලෝ නිරන්තරයෙන්ම දැඩි කැමැත්ත ඇති කිරීම ඇතුළත තියෙනවා. දැන් උදාහරණයක් ගන්න මේ අපේ ප්‍රදේශයේ මේ පන්නිපිටියේ මේ රත්මල්දෙණියේ පන්සල පල්ලමේ වෙලගාව අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේ ඉන්නකොට පාර්ලිමේන්තු 3 දෙනා ඉන්නකොට ගිය අවුරුද්දේ ඉස්සෙල්ලා අවුරුද්දේ ප්‍රතිපාදන වලින් මේ එතන ගැහුවා හවස 6 වෙනකොට බල්බ් එක ඔන් වෙනවා සූර්ය පැනල වල. මෙන්න මේ රත්මල්දෙණියේ වෙලගාව හයි කළා තුනේ. මේ කුඩ් එකේ ගලවන් ගියා. කවුද ප්‍රතිපාදන දුන්නේ? අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ප්‍රතිපාදන වලින් තමයි මෙහි ඉන්න ජනතා විමුක්ති වෙන ක්‍රියාකාරිකෙන් මේ මෙතන රත්මල්දෙණියේ මේ වෙලගාව පන්සලේ හයි කරේ. එතකොට එහෙම එතුමාගේ ප්‍රතිපාදන වලින් සූර්ය පැනල වලින් වීදි ලාම්පු හයි කරන්න එදා පුළුවන් නා. ඇයි හත්තිලා ඔය අද බැරි වීදි ලාම්පුවට සූර්ය පැනල හයි කරන්න? ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ ඉන්නකොට මේ ප්‍රතිපාදන වලින් සූර්ය පැනල වලින් වීදි ලාම්පුවක් හයි කරා නම් මේ අපේ පන්සල බල්ලේ මේ මෙතන රත්මල්දෙණියේ මම මේ තැනත් එක්ක කියන්නේ මොකද මතක් වෙන්න? ඇයි බැරි ලංකාවේ සෑම නගර සභා ප්‍රාදේශ සභා ආවරණ වීදි ලාම්පු වලට ඔය සූර්ය පැනල දාන්න. ඉතින් එහෙම ප්‍රායෝගික දෙයක් තියෙද්දි මෙයාලා මේ වීදි ලාම්පු වල ඒ පිරිවැයත් ඒකත් දාන හදලා පාරිභෝගික